සුපිරි වීඩියෝ එකක් කරන් ඉතින් උඹලා ගන්නවත් නැති මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් ඔව් thumbnail එකේ දැක්ක විදිහටම ඔන්න ඔයාලා ඉල්ල හිටපු proxy server එක download කරන වීඩියෝ එක තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක වෙනකම් බලන්න. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න අනිවාර්යෙන් මේ විදිහට ඔයාලා download කරගෙන බලන්න අනිවාර්යෙන් download වෙනවද කියලා. ඉතින් කවුරුත් දන්නේ proxy server කියන්නේ මොකක්ද කියලා. ඉතින් unlimited diamond දෙන. ඉතින් unlimited කරන මචං මෙන්න මේක නම් ඒ කියන්නේ limit එක කරලා diamond ප්‍රමාණයක් වඩා ඒක edit වගේ කරගන්න පුළුවන්. අන්න එහෙම සීන් එකක් තියෙනවා. හරිද? කොහොම හරි ඉතින් මේක අපි ඩවුන්ලෝඩ් කරගන්න යමු අද. අනිවාර්ය වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් කැමරට subscribe කරගෙන set වෙන්න. like එකක් දාන්න comment එකක් දාන්න වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන්ම. එහෙනම් කොල්ලෝනේ අපි යන්න අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක ඇතුළේදී set වෙමු. හරි ඉතින් ඔයාලා පළවෙනියෙන්ම කරන්න ඕන මචං ඔයාලා guest account එක ගන්න ඕනේ. හදාගෙන මචං මෙන්න මේ app මේ beta server එක download කරන link එක පළවෙනි pin comment එක pin කරලා ඇති. අන්න ඒකෙන් ගිහලා මචං ඔයාලා download කරගන්න. මෙන්න මේ සිසුකු app එකක් තෝරන මචං මෙන්න මේ සිසුකු app එකක් තෝරන සහ මෙන්න මේ beta server එකට මෙන්න මේ විදිහට යන්න දෙන්නේ නැහැ මචං. ඉතින් මේ සිසුකු app එකෙන් තමයි මෙන්න මේ beta server එකට යන්න වෙන්නේ. මොකද මචං දන්නවා සීන් දානවා හරිද කොහොම හරි මේ සිසුකු app එක play store එකෙන් ඔයගොල්ලෝ ගන්න පුළුවන් සිසුකු කියලා දාලා මෙන්න මේ විදිහට ඔයාලන්ට download කරගන්න පුළුවන්. ඉතින් මචං මගේ phone එකට මේ සිසුකු app එක ඒකන මචං ඒක register වෙන්න වගේ දෙන්නේ නැහැ. අයි දන්නේ මම හිතන්නේ device එකේ මොකක් හරි සීන් එකක් වෙන්න නැති මචං. ඉතින් මට මෙතන දෙන්නේ නැහැ මචං. හරිද මෙන්න මෙහෙම සීන් එකක් වදිනවා. ඉතින් මට මේක හරියටම දෙන්නේ නැහැ. මම මේක හරියටම දැනගත්තොත් අනිවාර්යෙන් විස්තරයක් දෙන්න. හරි ඉතින් ඔන්න පිටරට YouTube එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් ඉතින් මෙන්න මේක. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ beta server වෙන්න මේ විදිහට ඕපන් වෙන්නේ නැත්නම් ඕගොල්ලෝගේ ෆෝන් එක Apple හරි මොකක් හරි Android version පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මචං මෙන්න මේ විදිහට මෙන්න මේ YouTube කරන විදිහට මේ යන්න මචං මෙන්න මේ සිසුකු app එක ෆෝන් එක device කරගෙන මචං මෙන්න මේක ඔබලා ඔයගොල්ලෝ ගන්න මෙන්න මේක stop කරගෙන අනිවාර්යෙන් මේ වීඩියෝ කරලා බලන්න ඔයගොල්ලෝ. ඉතින් මෙයා කරන විදිහටම මේක අනිවාර්යෙන් කරන්න. ඉතින් මෙන්න මෙතන කෝඩ් එකක් එනවා. හරිද? ඒ කෝඩ් එක මෙන්න මෙතන උඩින් ගහන්න ඕන මේ ඔයගොල්ලෝගේ ID එක කොපි කරන් එන්න අර guest ID එක අනිවාර්යෙන් කොපි කරලා තියාගන්න ඔයා හරි. ඉතින් මේක අනිවාර්යෙන්ම ඕන මචං. හරිද? අර පන් කිව්වනේ guest account එක හදාගන්න කියලා. අන්න guest ID එක කොපි කරන් තියාගන්න. මෙන්න මේ විදිහට full කෝඩ් එකක් අනිවාර්යෙන් මෙන්න මෙතන එනවා. ඉතින් අන්න ඒක කෝඩ් එක දුන්නාට පස්සේ හරි. එතන ඒ වැඩේ ඉවරයි. හරිද? ඊට පස්සේ මේ start කියන බටන් එක දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බල ඉගෙන ගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉවරයි මෙන්න මේක. ඒ කියන්නේ මේ සිසුකු app එකේ වැඩේ ඉවරයි මචං. අපි යන් beta server එකට. ඉතින් මෙන්න මේ beta server එක දැන් open වෙනවා කියලා අපි බලමු. ඉතින් මට open වෙන්නත් මගේ device එක අවුලක් වෙන්නේ නැති. ඉතින් මෙන්න මේ විදිහට සිසුකු app එකෙන් ගියපු හින්දා ඒකේ access එක තියෙන හින්දා අනිවාර්යෙන් මෙන්න මේක beta server එක open වෙනවා. හරි ඉතින් beta server එක open වෙද්දි මචං මෙන්න මේ උඩ තියෙන මම ඊතලෙන් ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මෙන්න මේ උඩ තියෙන එක මෙන්න මේ click කරන්න. ඉතින් අන්නේ click කරාට පස්සේ මචං ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහ loading එකක් කළා මචං ඔයගොල්ලන්ට පේනවනේ ඒක ඇක්ටිව් වුණා. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි ටික unlock server එක දීලා මචං go to කියන එක දෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර මම copy කරගෙන ආපු එන්න කියපු එන්නේ guest ID එක මෙන්න මෙතන ඔයගොල්ලෝ දෙන්න. ඒක free fire ඔයගොල්ලෝ guest ID එක මෙන්න මෙතන දෙන්න. මෙන්න මෙතන දුන්නාට පස්සේ අනිවාර්යයෙන් මේ විදිහටම කරන්න මචං ඔයගොල්ලෝගේ මොබයිල් එකට. ඉතින් මෙන්න මෙතන guest ID එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඔයගොල්ලන්ට අර page ටිකක් මේ ඒකනේ මචං අර ඕන මේක කළාදී අර ඇඩ් එකක් වගේ ප්ලේ වෙන්නේ. අන්න ඒ වගේ page ටිකක් open වෙනවා. මෙන්න මේ page ටික open කරගෙන දීලා මචං ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊට ටිකක් අනිවාර්යෙන් ඉස්සරහට යන්න අනිවාර්යෙන් කොල්ලෝගේ ලෙසට subscribe කරන් තියාගන්න යාළුවෝ. මෙන්න මේ වගේ වීඩියෝ බලන්න හැමදාම වගේ. ඉතින් අනිවාර්යෙන්ම පුළුවන් set එකම share පාරක් දාන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට අර මේ පේන අර website open වෙනවා ඔයගොල්ලන්ට අර app play වෙනවා වගේ. ඉතින් මෙන්න මේ YouTube එකත් ඒක වෙනවා ස්පීඩ් කරලා දාලා තියෙනවා මම ඒක පාවෙන සීන් එකක් වගේ තියෙනවා හරිද. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ගේ free fire ID එක දීලා මෙන්න මේ විදිහට ඒ app ටික open කරාට පස්සේ පේනවාද මචං ඉතින් ඔයගොල්ලන්ගේ account එක create කරලා congratulations කියලා වෙලා තියෙනවා. ඊට පස්සේ මචං ඉතින් මම ඔයගොල්ලන්ට time එක දීලා තියෙනවා මචං යටින්. ඊට පස්සේ ඔක හැමම back කරලා ඔයගොල්ලෝ යන්න free fire එකට. ඉතින් ඔයගොල්ලෝ free fire එකට යන්න මචං. ඔයගොල්ලෝ free fire එකට යන්න කලින් අනිවාර්යෙන් බලන්න ඒක නම් හරිය මචං. ඒක කොහොමද ඉතින් open වෙලා තියෙන්නේ හරියද? ඔයගොල්ලෝ පෙරෙන් අර guest account එකට දැන් ඔයා යන්න. ඉතින් මේ guest account එකට යද්දි මචං මේ හොෆෝ තාම ඉවර නෑ මේ වැඩේ. හරියද? තාම ඉවර නෑ මේ වැඩේ. අනිවාර්යෙන් බලාගෙන ඉන්න.
ඉතින් මට අර බෙටා සර්වර් එක ඕපන් වෙන්න සීන් එක මම කොහොම හරි හදාගන්න මචං. ඔයගොල්ලන්ට පේනවාද මචං? ඉතින් ඩයමන්ඩ් 2000ක් එක්ක මේ YouTube එකේ මේක තියෙනවා මචං. ඉතින් ඔයගොල්ලෝ ආයෙ පාරක් කරන්න ඕනේ මෙන්න මෙතන උඩ තියෙනවා මචං මේල් එක. ඔයගොල්ලෝ අර මේ VBAT set එකට ID එක මේ ඩයමන්ඩ් නේ වෙන්නේ මචං. අන්නේ මේල් එකට යන්න. ඉතින් මෙයා පෙන්නනවා මචං මේකේ අයාගේ ID එක මචං පේනවා ඉතින් ඔයගොල්ලන්ට පාට්ටම. හරිද? ඒක මචං Free Fire එකේ ආපු වෙතෙක් ආපු කිට් සෙට් එකම මේ proxy server එකේ තියෙනවා. ඉතින් ඔයා යන්න මචං. ඔයාගේ මේල් බොක්ස් එකට යන්න ඊට පස්සේ මෙන්න මෙතන නිල් පාට ලින්ක් එකක් වගේ ඇවිල්ලා තියෙන එක උඩ ක්ලික් කරන්න ඔයා. ඊට පස්සේ මචං මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා එන්න එක. ඔයාගේ මේල් බොක්ස් එකට ගිහලා අන්න එක ක්ලික් කරන්න මචං. ඊට පස්සේ login successful කියලා ගන්න ගන්නවා. සහ ඉතින් මෙන්න මේක ඔයාලට කරන්න තියෙනවා මචං. ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න තියෙනවා. ඔයගොල්ලෝ ලෙවල් ගන්න, ඔයගොල්ලන්ගේ ලිමිට් ගන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා මචං. ගෝල්ඩ් ලිමිට් ගන්න ඩයමන්ඩ් 2000 level limit ගන්න 90 අන්නේ වගේ තියෙනවා මචං මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ proxy account එක ඔයගොල්ලන්ට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට VBAT එක නම් එහෙම දාගන්නත් ඒක හැකියාවක් ඇති. බලන්න අනිවාර්යෙන්ම ඔයාලා. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ අර beta save එක download link එක මචං පල්ලෙහා pin comment එකේ තියලා ඇති මචං. අන්න එක ගැම්මට ගින්න කොල්ල set එක download කරා. ඉතින් අනිවාර්යෙන් proxy එක දාගෙන බලන්න. ඉතින් අපේ කොල්ල ගල set එක. එහෙනම් මචං subscribe නොකරපු කොල්ල ගල set එක subscribe කරන් තියාගන්න මචං. එහෙනම් කොල්ලෝ අදට අපි යනවා හැමෝටම bye bye.